අපි ඇත්ත කරගෙන ඉන්න ලෝකේ නෑ ඒක නෙමෙයි ඇත්ත කියලා අපිට වෙන ඇත්තක් පෙන්වලා දෙන එක අමාරුයි. ඉපදුණු දවසේ ඉඳලා අනන්ත සසරක හුරුවකුත් එක්ක අපි මේක පුරුදු කරලා තියෙනවා නෑ මේක තමයි ඇත්ත කියලා. එතකොට මේ ඇත්ත කරගත්ත ලෝකේ බොරුවක් කියන එක හිත එකපාර සැසඳෙලා ඒක අහන දෙයක් හෝ පිළිගන්න දෙයක් බවට පත් වෙන්නේ නෑ. මම සාමාන්‍යයෙන් අර උපමාවකට කියන්නේ බිත්ති ඔරලෝසුවක් ඔබ ගෙදර ගහලා තියෙනකොට ඕකේ බැටරිය බහැලා ඔබම ගලවලා සමහර විට පැත්තකින් තිබ්බොත් එකපාර වෙලාව ගියේද කියලා ඇහුවොත් එහෙම පස්සේ වෙලාවකදී කොහෙටද S2 යන්නේ බිත්තියටම යනවනේ. එතකොට ටක් ගාලා බිත්තියටම යනවා. ඇයි ඒ පුරුද්ද ඒකද කියන්නේ. එතකොට පින්නතුනේ ඒක තමයි අපේ තියෙන ආශ්‍රවය ඇසුරු කරපු එකේ තියෙන පුරුද්ද ඒක. ඉතින් මේ අවුරුදු කිහිපයක් ඇතුළත ඇති කරගත්ත පුරුද්දක් ඔච්චර තියෙනවා නම් හිතන්නකෝ මේ සසරේ ඉඳලා ඇති කරගත්ත පුරුද්ද කොහොමද කියලා. එතකොට ඒක නැති කරනවා කියන එක ලේසි වෙන්නේ නැහැ නේ. ලේසි නෑ. එහෙනම් ඒක එකපාර නැති වෙයි කියලා හිතන්න එපා. ඉතින් ඒ නිසා ඔබට පේන්න පුළුවන් හැබැයි හිත තැබුවොත් ඒක පේනවන්නේ නේ. හිත තැබුවොත් දකින්න පුළුවන් මට්ටමට ඉස්සෙල්ලා ඒකපත් කරගන්න. හිත තර්ක විතර්ක කිරීමකින් තොරව ඒ කාරණාවත් එක්ක සැසඳෙනවා නම් හිතට වැටහෙනවා නම් ඔව් ඒක එහෙම තමයි ස්කන්ධ ටිකක්නේ තියෙන්නේ කියන එක හිත පිළිගන්නවා නම් අන්න ඒ මට්ටමට ඔබේ හිතපත් කරගන්න පුළුවන් නම් ඔබ භාවනාවේ සෑහෙන ඉදිරියකින් ඉන්න කෙනෙක්. ඒ භාවනාවේ පළවෙනිම තැන තමයි ඔබ එතෙන්ට එන්න තමයි මහන්සි ගන්න ඕනේ. ඒකට මොකක්ද ඔබ අනුගමනය කරන්න ඕනේ පිළිවෙල. ඒකට ඔබ අනුගමනය කරන්න ඕනේ පිළිවෙල තමයි ඔබේ හිතට ඇති වෙන නිමිති පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ ධර්ම අහගත්තු ධර්ම කාරණාවන් එක්ක සංසන්දනය කරමින්. කියන්නේ දරුවා ඉන්නවා කියලා දැනෙන එක දැන් අපි මීට පෙර ඔබ බණ අහලා තියෙන අය කියන තැන ඉඳලා තමයි මම මේ පැහැදිලි කරගෙන යන්නේ. ඒකට අර ඒ කතා කරපු දර්ශනයන් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. දරුවා ඉන්නවා කියලා දැනෙන එක ඔබ ඒක බලනවා මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා පෙනෙන බව උපදිනවා මේ තුන් දෙනා නැති වෙනකොට පෙනෙන බව නැති වෙනවා කියන ඇත්තට ආදේශ කරලා බලනවා. එතකොට තමයි ඔබට පේන්නේ මොකද්ද? දරුවව කවදාවත් S2කට දැකලා නැහැ කියලා. නේ? ඒකට ආදේශ කරලා බලනකොට ඔබට පේන්න ඕනේ දරුවව S2කට දැකලා නැහැ කියලා. එතකොට දෙයියන් එහෙනම් මේ පේන්නේ දරුවා නේද කියලා ආයෙ හිත කියන්න බෑ ඒක හරියට පේනවා නම්. එහෙම හිත කියනවා නම් මොකක්ද ඒ තියෙන්නේ? තාම අර කරුණු ටිකේ ඔබේ මනස වැඩිලා ප්‍රබලව දියුණු වෙලා නැහැ කියන එක. ඇයි? දරුවව ඔබ පේනව නෙමෙයි ඒක